හායි යාළුවනේ මේ තියෙන්නේ මගේ දෙවෙනි නුවරඑළිය බ්ලොග් එක. ඉතින් අපි දෙවෙනි දවසේ කොත්මලේ තමයි ගියේ. ඉතින් යන මග තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් නුවරඑළිය ගියේ මම පළවෙනි වතාවට. ඉතින් කොත්මලේ යන්නේ පළවෙනි වතාවට. කොත්මලේ ටිකට් එක වුණා අපිට එක්කෙනෙක්ට 250යි. ඉතින් මම මෙල්කලානේ නිකලාගේ අම්මයි තාත්තයි මගේ අම්මයි මල්ලි දෙවයි තියන්නේ ඇතුළට යන ඒ ටිකට් කරලා යන තැන. මම ඇතුළේ නම් ගොඩක් ලොකුවට වීඩියෝ ගත්තේ නෑ. සාමාන්‍ය විදියට ගත්තේ. ඒක ඇතුළේ ටිකක් ගඳයි. ඒ හින්දා වීඩියෝ ගත්තේ නෑ. ලස්සනයි තැන. ඉතින් ඔය වීඩියෝ කරන් ටීවී කියන වීඩියෝ එක එතන ලොකු ටීවී එකක් තියෙන එකේ වීඩියෝ ටිකක් ගත්තේ. ඉතින් ගෙඩියට ගිහිල්ලා ඒතර මල් බවලා තියෙන ඒ හැටි දිගටම යන්න තියෙනවා. මේ යෝග තියෙන තැනට ඔය එක එක සත්තු ඉන්න තැන් ඒව බලන්න එතනට ගියා යන පාරේ. ඉතින් මම මේ කියන්නේ ගිහිල්ලා නැති කෙනෙක් දැනගන්නයි. ඉතින් මගේ තාත්තා ඉන්නේ ඉතාලියේ. මම වදින්නේ කෙනත් ඉන්නේ ඉතාලියේ. ඉතින් ඒ දෙන්නා මේ වීඩියෝ වල නෑ. ඉතින් ගෙවල් වල කට්ටියත් එක තමයි ගියේ. ඉතින් ඔය බලලා ඉවර වෙලා අපි ඉවරලා එළියට ගියනවා. ඉතින් අපි ඉවරලා ගියා. ඊට පස්සේ අපි ගියා පාක් එකට, වික්ටෝරියා පාක් එකට. එක එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 120යි. අපි පස් දෙනා විතර ගියා. අපිත් එක්ක ආපු කට්ටිය නම් ගෙදර ගියා. අපි කලින් කෑම ගෙනල්ලා අපි කාලා එතන ඒ පාක් එකට වෙලා ටිකක් නිදහසේ හිටියා. ඒ පාක් එක ලස්සනයි. ටිකක් ඇවිදින්න දෙනවා.